හායි ඔන්න මුලින්ම කරන්න ඕනේ මේ විදිහට චොකලට් බිස්කට් එකක් අරගෙන ඒක වටයක් කරව ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට පිඟානක් අරගෙන අර චොකලට් බිස්කට් එක උඩින් ඔන්නම කපලා චොකලට් බිස්කට් එක දාගන්න ඕනේ පේලියට වෙන විදිහට පිඟාන උඩට. හරිද? කොච්චරද දාගන්න ඕනේ. හරි. ඊට පස්සේ කරන්න ඕනේ ඔන්න විදිහට චොකලට් බිස්කට් එකකින් ඒක අරගෙන එක පේලියට උඩට ගහන්න ඕනේ පඩි වෙලා වගේ. මේක මේ විදිහට කෙලින්ම ගහ ගන්න ඕනේ. නැත්තම් ඊට පස්සේ රසය අවුල් ගියා කියලා මට මොකක් කියන්න එපා. හරිද? ඔන්න ඔය විදිහට තියාගන්න ඕනේ. ඔන්න තියාගෙන එකින් එක අරගන්න ඕනේ. එකින් එක අරගෙන ඔන්න මේ විදිහට ගලවලා පැත්තකින් එකක් තියන්න ක්‍රීම් තියෙන වෙන පැත්තකින් තියාගන්න ඕනේ. සමහර කට්ටිය මේ චොකලට් බිස්කට් එකේ ක්‍රීම් ටික විතරයි ලබ ගන්න. ඉතුරු ටික ගන්නේ නැහැ. මම මේක ඉක්මනට කරන්න තියෙනවා. මම මේක ඉක්මනට යවනවා. නැත්නම් ඔයාලට කම්මැලිනේ. මෙන්න මේ විදිහට බිස්කට් ඔක්කොගෙම ක්‍රීම් ටික වෙනමයි බිස්කට් වෙනමයි ගන්නවා. ඊට පස්සේ පත පීයක් කරගෙන පතේ වල මේක චූටි පීයක් කරගෙන බිස්කට් එකකින් ගාගෙන ක්‍රීම් ටික වෙනම දාගන්න ඕනේ. බිස්කට් ටික වෙනම ක්‍රීම් ටික ඔන්න විදිහට අරගෙන වෙනම දාගන්න. ඉන්ට්‍රෝ මම ඔයාලට මැජික් එක පෙන්නන්න. අන්න කොහොමද මගේ මැජික් එක? ඊට පස්සේ මම ගන්නවා අර එළ හරකා කුකු පැකට් එක. හරිද? ඊට පස්සේ ඔන්න විදිහට කිරි පැකට් එක කඩා ගන්න ඕනේ. ඊට පස්සේ ඔන්න පොඩි කැලි කරන එක පිට වැඩක් නෑ. ඊට පස්සේ මෙන්න මේ වගේ ලොකු ජෝගුවක් කරගෙන මේකට අර පිටි පැකට් එකේ තියෙන පිටි ටික දාගන්න ඕනේ. හොඳට ගසලා දාගෙන ඉන්න. හැම පිටියට යම උඹලගේ සල්ලි. සෝරි වැරදුනා. පිටියට නෙමෙයිනේ පිටි කුඩු. හරිද? කොහොමද දාගන්න? හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට උණු වතුර ටිකක් අරගෙන කලින් ගත්ත ජෝගුවට හදාගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ හැන්දක් අරගෙන අර හදාගත්ත කිරි එක පැයට කිලෝමීටර් 562ක වේගෙන් කලවම් කරගන්න ඕනේ. හරිද? මතකයිනේ? පැයට කිලෝමීටර් 562ක වේගෙන්. ඊට පස්සේ අර කලින් පැත්තකින් තියාගත්ත චොකලට් බිස්කට් කෑලි ටික අරගෙන මෙන්න මේ විදිහට දෙකට තුනට කඩාගෙන දාගන්න ඕනේ කිරි පිටියකට. හරිද? මෙන්න මේ විදිහට දාගන්න. හරි. දැන් ඔයාලා ඔය හදාගත්ත කිරි පිටි මිශ්‍රණය පැත්තකින් තියලා ගන්න කලින් චොකලට් බිස්කට් වලින් අයින් කරගත්ත ක්‍රීම් ටික. හරිද? ක්‍රීම් ටික අරගෙන ඒක දාගන්න ඔන්න ඔය විදිහට පොඩි භාජනයකට. මට ඉතින් භාජනයක් තිබෙන්නේ තියෙන මම ගත්ත කෝප්පයක්. හරිද? ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ අර කලින් හදාගත්ත කිරියකින් චුට්ටක් ඉතුරු කරගන්න. ඒකින් ටිකක් අරගෙන දාගන්න මෙන්න මේ ක්‍රීම් ටිකට. හරිද? මට අමතක වුණානේ බං කලින් කිරි පිටියක් තියාගන්න. මම ඉතින් අර හදාගත්ත මිශ්‍රණයම චුට්ටක් දාගන්නවා. දැන් ඔන්න ඔය විදිහට හැන්දක් අරගෙන හැන්ද අනිත් පැත්ත ගහලා පැයට කිලෝමීටර් 300ක වේගෙන් හැදියා ගන්න. හරිද? 300ක වේගෙන්. ඊට පස්සේ අර කලින් හදාගත්ත පිටි මිශ්‍රණය අරගෙන ඒක ආයෙ හැදියා ගන්න ඕනේ. පැයට කිලෝමීටර් 500ක වේගෙන්. හරිද? පැයට කිලෝමීටර් 500ක වේගෙන් හැදියා ගන්න. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ලස්සන කෝප්පයක් අරගෙන හදාගත්ත මිශ්‍රණය දාගන්න කෝප්පෙට. හරිද? ඔන්න ඔය විදිහට ලස්සනට දාගන්න ඕනේ. ඔයාලා මෙතන අයියෙන් දාන්න නේද? හිමීට දාගන්න. නැත්තම් ඇලෙයි. හරිද? මේ විදිහට දාගෙන අර කලින් අපි හදාගත්ත චොකලට් ක්‍රීම් මිශ්‍රණය අරගෙන මේකට දාගන්න. ඔයාලා බලන්න මට පිස්සු කියලා. චොකලට් ඔක්කොම එකට දාන්න නේද? වෙන වෙනම අරගෙන දාගන්නේ කියලා. හරිද? මට ඉතින් වෙන කරන්න වැඩ නැති ඉඳලා මම මේව දාත්තේ. ඔයාලා කැමති නම් චොකලට් බිස්කට් ක්‍රීම් අයින් කරන්න නැතුව එකටම දාගන්න. ඊට පස්සේ මම ගන්නවා පොපිට්. සිකුරාදර පොපිට් නැහැ කියන්න එපා. පොපිට් එක ගන්න කලින්. හරිද? පොපිට් එක අරගෙන ඔන්න ඔය විදිහට ඒකේ තියෙන ටික ඔක්කොම හලා ගන්න අතට. හරිද? මට හලාගෙන කොහොමද කරන්නේ? හරි. මම හලාගෙන ඔන්න ඔය විදිහට දාගන්න ඕනේ. මම හිතුවේ මේක පොපිට් එක උඩ දිදී කියලා ඒ වුණාට හිතේ නෑ ඒ කොම යට ගියා.